සින්දු අහන්න ඔබ ඇබ්බැහි වෙලා නම් බුදුරජාණන් වහන්සේ ගැන ලස්සන සින්දු තියෙනවා. මලක් වීම පිපෙනවා නම් බුදු සුවඳ රැඳෙනා ඒ සව්වේ. මලක් වුණත් මම බුදුරජාණන් වහන්සේ ඉන්න තැන. කොයිතරම් ලස්සන සින්දු තියෙනවා. ඉතින් ඒ නිසා පිළිමයක් දිහා බලාගෙන තමන්ගේ ජීවිතය ගැන හිතනකොට අර පිළිමයක් අඹනවා මේ ගල් වඩුවේ. එයා හිතෙනවා මේ පිළිමේ අඹනකොට පපු ප්‍රදේශේ අඹන්න ලේසි. ඇයි ගොඩක් යට යන්නේ නැහැ. එයාට හිතෙනවා මෙතන තියෙන බුදුරජාණන් වහන්සේගේ කරුණාව. සුනීත සෝපාකට දැක්වූ කරුණාව තවමත් තියෙනවා කියලා මට හිතෙනවා කියනවා මේ පපුව නෙලද්දි. එයාට ලැබිච්ච පහසුව ඊට පස්සේ එයා සිරිපතුල නෙලනකොට දාඩිය වැටෙනවා එයාට. එයා හිතෙනවා බුදුරජාණන් වහන්සේ මගේ දාඩිය වැක්කිරෙව්වේ මේ ගල මෙලෙක් වෙන්න. ඒ ගීතේ මතක නේද? නෙලන්නට බුදු පිළිමය. ගීතයකින් බුදුරජාණන් වහන්සේම හිතනවා. සින්දු අහන්න ඇබ්බැහි වෙලා නම් පරිවර්තනය කරගන්න. වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා නම් ඔය ජාතක කතා හැදෙනවා, ලස්සන කතා හැදෙනවා. කොහෙන් හරි පරිවර්තනයකට යන්න. වෙනත් විකල්පයකට පරිවර්තන විකල්පයකට. ඒ නිසා දුවේ පුතේ පළවෙනි දේ තමයි කැමැත්ත ඇති කරගන්න. පන්සිල් රකින්නත් ඉස්සෙල්ලා කැමැති වෙන්න කිව්වා.